අවසරයි සැරියුත් මහරහතන් වහන්ස. අප ඔබ වහන්සේ බැහැදකින්නයි මේ පැමිණියේ. ඔබ වහන්සේලා 39ක් මේ මොකද මා හමුවීමට පැමිණියේ? මහරහතන් වහන්ස, අපි 30 දෙනාම පැවිදි වූයේ වයස මුහුකුරා ගිය පසුයි. ඉතින් අපට ගැඹුරු දහම් කරුණු ඉගෙන ගැනීමට වැඩිපුර කාලය යෙදවීම අපහසුයි. එනිසා අපි සමත විදර්ශනාදී භාවනා ක්‍රම ප්‍රගුණ කළ යුතුයි. එසේ ස්වාමීනි, අපි මේ භාවනා කරන්න සහස්ස කුලක ගමට යන ගමන් භාග්‍යවතුන් වහන්සේගේ අවසරය පරිදි මේ එන්නේ. භාග්‍යවතුන් වහන්සේ මා හමු වී යන ලෙස දන්වා ඇත්තේ කුමක් වූ ප්‍රශ්නයක් නිසා? මොන පළාතටද වඩිනවයි කිව්වේ? සහස්ස කුලක ගමට ස්වාමීනි. ඒ පළාත හොඳයි භාවනාවට. හැබැයි හොරහතුරු කරදර නම් බහුලයි. අනේ මහරහතන් වහන්ස, අප සතුව සොරකම් කළ යුතු දේවල් නැහැනි සොරුන්ට. සොරුන් කියන්නේ නිතරම තැති අරන් ඉන්න පිරිසක්. ඒ අයට පිටස්තරයන් පැමිණීම රුස්සන්නේ නෑ. සාමනීර නමක් ඇත්නම් අපගේ උපස්ථානයට ඒ ඇති. භාග්‍යවතුන් වහන්සේ මා අසලටම එවා තියෙන්නේ ඔය හොරහතුරු ප්‍රශ්න නිසාම තමයි. මෙහි වෙන පොඩි නමවල් නැහැ. සංකිච්ඡ සාමණේරයන් වහන්සේ තමයි ඉන්නේ. කවුරු හරි කමක් නැහැ. අපිට උපසම්පදා සීලය තුල කරගන්න බැරි ටිකට උපකාර වෙනවනම් ඒ හොඳටම ඇති. හැබැයි උන්වහන්සේගේ වයස අවුරුදු 7යි. මොනවා? කිරිසප්පේක්නේ. අපටයි ඒ නමට උපස්ථාන කරන්න වෙන්නේ. අනේ පොඩි වැඩි මහරහතන් වහන්සේ, පොඩි වැඩි. එහෙම කියන්න එපා. පුංචි වුණාට ඒ හිමියන්ගෙන් ඔය හැම දෙනාටම යහපතක් මිසක් අයහපතක්, සැපක් මිසක් දුකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඉතින් ඔය කියන පළාතේ වනලැහැබට ගිහින් භාවනා කරලා සසර කෙටි කරගන්න උත්සාහ කරන්න. අවසරයි ස්වාමීනි. අපි ධම්මම පිටත් වෙන්නම්. මේ සංකිච්ඡ සාමණේරයන් වහන්සේ අප සමග වැඩි ආවේ. මේ භික්ෂූන් වහන්සේලා 39 සංකිච්ඡ නම් 7 හැවිරිදි කුඩා සාමණේරයන් වහන්සේ සමග මහ වනය මැද භාවනා කරමින් කල්ගෙවන අතරතුර තවත් සිදුවීමක් සිදු වුණා. මිනිස් පුලුටක් නැති මහ වනය මැදින් ඇවිද යන හුදකලා මිනිසෙක්. හම්බෝ බඩගිනි. දවස් ගානකින් මේ පළාතින් ගියේ නැහැ. ලොකු දුවගේ ගෙදරින් පොඩි දුවගේ ගෙදරට ඇරෙන්ට මං කොහේ යන්ටද මේ කැලේ මැද්දෙන්? අර කවුද පොඩි කුටි හදලා තියෙන්නේ? මොනවා? ඒ ටික දවසට මෙහෙම ජනපදයක්වත් හදලාද? භික්ෂූන් වහන්සේලා අනේ පලාතම සුද්ධ පවිත්‍ර කරලා භාවනා කුටිත් හදලා. ඒ මොකද්ද ඒ සද්දේ? භික්ෂූන් වහන්සේලා හුඟක් එක තැනකට එක්කාසු වුණා. මේ පින්වත් උපාසක තැන කවුද? මේ පළාතෙම කෙනෙක්ද? අවසරයි. මම මේ ලොකු දූලෑ ගෙදර ඉඳන් පොඩි දූලෑ ගෙදරට යන ගමන් මෙතෙන්ට මේ ඔබ වහන්සේලා ළඟදී දාවේ. ඔව්. අපි භාවනා කරන්න ආවේ. අවසර තියෙනවා නම් මට මුකුත් කන්ට ලැබෙන්න වෙයි. බඩගින්නේ ඉන්නේ මං. දැන් හාමුදුරුවරු දහවල දානයට සූදානම් වෙනවා. ඉක්මනින් ගිහින් ගහකින් ලොකු කොලයක් අරගෙන ඇවිල්ලා අල්ලන්න. අර අහවල් එකටද?
වහන්සේලා හැමෝම බත් පිඳගානේ දෙයි. මොකද අපි හැමෝමත් පිණ්ඩපාතෙන්නේ ජීවත් වෙන්නේ. මං අරන් එන්න. අනේ හොඳයි. අද යමින් කන්න පුළුවන් මේ සුවඳ. මේ ආයුෂ්මතුන් වහන්සේ එහෙමයි. මට පේන්නේ අර දුගී මිනිස්සයා අපේ ආරණ්‍යයට සුදුසුයි වගේ. එහෙමයි. මෙතන තියෙන වැඩක් කරගෙන සුද්ධ පවිත්‍ර කරගෙන ඉන්න කියමු. ඔව් තියෙන දෙයක් කන්න දෙන්න පුළුවන්නේ. එහෙමයි. මේ මං ගෙනාව ස්වාමීනි. මේ උන්නහෙට පුළුවන්ද මෙහි නැවතිලා ආරාමේ සුද්ධ පවිත්‍ර කරගෙන භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරගෙන එහෙම අපොයි පුළුවන්. මට දෙතුන් වේලක් කන්ට ලැබෙනවා නම් මං ඕන දෙයක් කරන්නම්. මාත් පුළුවනි. මගේ ඉතින් දූල දෙන්නත් හරිම දුකෙන් ඉන්නේ. මං මෙහෙනම් ඉතින් මේ නවතින්නම්. අසරණ දුගී පුද්ගලයා භික්ෂූන් වහන්සේලා ළඟ නතරවීම ඔහුට මෙන්ම එම භික්ෂූන් වහන්සේලාටද වැදගත් වුණා. භාවනානුයෝගී හිමිවරුන්ගේ උපස්ථායක ලෙස කටයුතු කරමින් උන්වහන්සේලාට පිණ්ඩපාතයෙන් ලැබෙන දේ අනුභව කරමින් ඊතා සතුටින් කාලය ගත කළා. මේ හිමිවරුන් භාවනා කිරීමට පැමිණියේ දරුණු සොරුන් ගැවසෙන මහා වනාන්තරයකට බව මේ භික්ෂූන් වහන්සේලා දැනගෙන හිටියේ නැහැ. මමගේ හොර කණ්ඩායම මේ තරම් දියුණු කරගෙන 500ක් පිරිස මා ළඟ හොරකම් කරන්න රඳවාගෙන තියෙන්නේ කොහොමද කියලා. කෑ ගහන්න එපා බොලව්. කෑ ගහන්න එපා. අහගනින්න. මම මේ වෘක්ෂ දේවතාවුන් වහන්සේට බාර වුණා අපේ හොරකම් සාර්ථක වුණොත් වටිනා බිලි පූජාවක් දෙනවයි කියලා. ඊට පස්සේ මන් දිගටම බිලි දුන්නා. ඔව් මම සිටුවරුත් බිල්ලට දීලා තියෙනවා. මහා බමුණත් බිල්ලට දීලා තියෙනවා. ඒ ගැන මට කිසි බියක් නෑ බොලව්. මම කී දේ විදියටම කරනවා. මම අදත් බිල්ලක් දෙන්න ඕනේ. හොඳයි. මම දැන් මේ විශාල ගහ උඩට නැගලා බලාගෙන ඉන්නවා ඈතින් කවුරු හරි එනවද කියලා. බොලා කැලෑවේ හතර කොනේම රැකවල්ලාගෙන ඉඳහල්ලා. කවුරු හරි මිනිහෙක් මේ පැත්තට සේන්දු වුණොත් මම බොලාට සංඥා කරනවා. බොලා ඒකව කැඳවාගෙන එන්න ඕනේ මෙතනට. ඵලයල්ලා. දුනුයි අරගෙන දුවපල්ලා. ඔය පැත්තට ඵලයල්ලා. දූවරුන් දෙදෙනා ළඟ මාරුවෙන් මාරුවට ඉඳිමින් එදිනෙදා කෑමබීම ටික ලබාගත් අලස දුගියා තැන තැන ඇවිදීමේ පුරුද්ද නම් අත්හැරියේ නැහැ. දුවලා දෙන්න බල්ලයින්ට කියානම් හොඳයි. මාස ගානකින් යන්නත් බැරි වුණානේ. ඒත් ඉතින් මං යනවයි කියලා කිව්වොත් මේ භික්ෂූන් වහන්සේලා මට යන්න දෙන එකක් නැහැ. ඒ නිසා නොකියම ගිහින් ටික දවසක් ඉඳලා එනවා. අම්මෝ මේ සේරම සුද්ධ පවිත්‍ර කරලා හොඳ පණ ගිහින් නිමාඩු පාඩුවෙන්ටත් එපා ඇති මිනිහෙක් වුණාම. හැබැයි ඉතින් අර සංකිච්ච සාමණේර හාමුදුරුවෝ නම් හරිම හිවිල්ලෙන් ඉන්නේ. එයාගෙන් වහන් වෙලා පැනගන්න ඕනේ. මිනිහෙක් කෙනා වගේ. මිනිහෙක්. මගෙන ඉන්න දිසාවේ තියෙන ගල් පර්වතය ළඟින් මිනිහෙක් එනවා. අල්ලගනින්න. මොකද මේ මාව අතහැරපල්ලා. කවුද මේ? අනේ ඇයි මේ ඔබලා කවුද? අපි අපගේ නායකතුමනි මෙන්න නියම නරබිල්ල. මගේ මොනවද ගොරකම් කරන්න තියෙන්නේ? මාව අතාරින්ට. අනේ පින්වත මාව බේරගත්ත. පින්වත අලලියට. අපේ දේවතාවුන් වහන්සේට බිලි දෙනවා. ලෑස්ති වෙන් බිලි වෙන්න.
යන්නේ. අපි බාර වෙලා තියෙනවා නරබිල්ලක් දීලා දෙවියන් වහන්සේව සතුටු කරන්න. එතකොට අපේ හොරකම් සාර්ථක වෙනවා. අනේ මගගේ කාල කල්ලියෙක් මං යනේ යාචකයෙක් දුප්පතෙක් අනේ මං වගේ අසරණ පහත් මිනිහෙක් ඔය වගේ දේව පූජාවකට සුදුසු නෑ අනේ ඔව් අනේ අර අතන ඉන්නෝ සිල්වත් කුලවත් භික්ෂූන් වහන්සේලා ඔව් අනේ එයාලගෙන් කෙනෙක් අරන් ඔය පූජාව කළොත් ඔබලට තවත් වස්තු ලැබෙනවා ඔව් මල්ලිකා ලැබෙන දේත් නැතිනේ යලේ කියාවිය කොහෙද ඉන්නේ සිල්වත් භික්ෂුව? මම දැන් මොකද කරන්නේ මොනවා හරි කරලා බේරෙන්න එපායේ මොල්ලනේ යමල්ලා අර පැත්තට ගොයින් ඔය කුලවත් පින්වත් නරේ කරගෙන එමු. ඉස්මතුල බල්ලා අපේ බිලි පූජාව ඉක්මනට තියන්න. එතකන් මේකව අරින්න බෑ. මේකන් බොරු කියලා තිබ්බා. බොව පණ පිටින් වැහෙන් සයිනෝ. අනේ මේ ඒ පාලේ අනේ මම බොරු නෙමෙයි ඇත්තමයි කිව්වේ අනේ ඇත්තමයි අර ගුණමකු දුගී පුද්ගලයා කළ පාවාදීම නිසා අහිංසක භික්ෂූන් වහන්සේලා මහා අනතුරක වැටෙන්නයි යන්නේ. ස්තවිරයිනේ ස්වාමිනී දැන් අපි මේ පරිසරයට හොඳටම හුරු පුරුදු වුණා. ඒ නිසා සුමානයකට වතාවක් අපි දහම් කරුණු සාකච්ඡා කරන්න එක තැනකට එක්රැස් වෙලා ඉතුරු දිනවල උදේ දවල් රාත්‍රී නොබලා භාවනා කරමු. ඔබ වහන්සේලා කොහොමත් උත්සාහවන්තයි. ඒ නිසා නොපසුබට භාවනා කිරීමෙන් පමණයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්. බලන්න මේ තරම් පුංචි සාමණේරයන් වහන්සේත් භාවනා කරනවා. සරියුත් මහරහතන් වහන්සේයි මට ඒ දහම් මඟ කියලා දුන්නේ. මේ අවේලාවේ ගෙඩිය ගසන්නේ කවුරුන් හෝ භික්ෂුන් වහන්සේ නමක් අසනීප වෙලාවක්ද? අපි යමු අර ගල් තලාවට ගිහින් බලමු. කවුද? මහා උපාසක පිරිසක් එන්නේ මේ පැත්තට. ඔබලා කවුරුන්ද පින්වත්නි? පින්වත්නි අපි තමයි මේ වනේ ඉන්න සොරුන් 500 කණ්ඩායම. ඇත්තද? ඒත් මෙහෙ හොරකම් කරන්න දෙයක් නැහැ. අපිට ඕනේ නරබිල්ල. ඇයි ඒ? අපිට තියෙනවා වෘක්ෂ දේවතාවුන්ට බිලි පූජාවක් කරන්න. කවුද ඉන්නේ? නාවත් අපි සේරම මා සහෝදර භික්ෂුන් වහන්සේ මා ඔබලා සියලු දෙනා වෙනුවෙන් ඒ බෙලි පූජාවට යන්නම්. එහෙම නොවුනොත් මේ ඇත්තෝ අපිට කරදර කරයි. නෑ මම යන්න. ඔබ වහන්සේ ඉන්න. ඔබ වහන්සේලා සීලු දෙනාම නවතින්න. මමයි යන්නේ. අනේ සරියුත් මහ තෙරුන් වහන්සේගේ ගෝල නමනේ ඔබ. අනික අවුරුදු 7යි වයස. කොහොමද ජීවිතය බිලි දෙන්නේ? ඉන්න මම යන්නම්. මම කොහොමද වයසක කෙනානේ. මා කුඩා වුවත් මට ඒට මුහුණ දෙන්න පුළුවන් ස්වාමීනි. කනගාටු වෙන්න එපා. මං යන්නම්. ඔබ වහන්සේලාට තාම මහණ ජීවිතය සම්පූර්ණ කරගන්න දේවල් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මාව මෙහි එව්වේ මේ බව කලින්ම දැනගෙන. මෙතන අපිට නලවෙන්න බෑ බලව්. කවුද ඉන්නේ? ඉක්මනට වරව්. මගෙන් වරදක් වුණා නම් මට සමා වෙන නායක හම්දුරනේ. මම යන්නම්. යමු. මම යන්නේ බිලි පූජාවට බිලි වෙන්න. අනේ සොරුනි මේ කිරිසප්පයට තාම අවුරුදු 7යි. ඔය කඩු කිනිසි මුවහත් කිරීම් ගිනි ගොඩවල් ගැසීම්
මේ පැටියට පේන්න කරන්න එපා. දුක හිතිලා අඬයි. ඒ නිසා සේරම සූදානම් කරලා අන්තිමට මේ පුංචි පැටිය බිලි පූජාව කරන තැනට ගන්න එයාට නොදැනෙන්න. හැබැයි මේ ලාමක ක්‍රියාවේ විපාක නුඹලාට බොහෝ කලකට දුක පිණිස පවතී. ලාමක ක්‍රියාව අපි කොයිද බෝල ලාමක ඔලාමගේ පිම්පත් ගිලින්නේ පිම්පව් කියලා දෙයක් නෑ බෝල අපිට මේ පිස්සු නෑ බෝලාට වගේ මේ බලවල්ලකෝ ලස්සන කිරි ගැටියා රුක්ෂ දේවතාවනි ඔබ වෙනුවෙන් ඔබේ මේ ගැත්තන් විසින් පූජා කරන්ට සූදානම් කර ඇති මේ නරබිල්ල ඔබට අනුකම්පා කොට බාරගෙන වදාරනු මැනවී අපගේ සොරකම් සාර්ථක කරගෙන අපට යාතින් ඉන්න ලැබේවා. ඕම් ශ්‍රී රුක්ෂ දේවතා නමෝ නමෝ. ඔය නරපැටියා මේ රතු රෙද්ද මතට ගෙන තමා බල්ලා කොල්ලනේ මෙතෙන්ට මෙයාටගන්න පොඩියකෝ බොට බය නැත්ත හිනාවෙවී ඉන්නේ බොට වෙන දේ දන්නේ නැතුවයි ඔය බොලාරි පුදුමයිනේ බං මම මෙතන්ට ධනවත් සිටුවරු ගෙනල්ලා තියෙන උන්දලා බය වෙලා මගෙන් ජීවිතය ඉල්ලනවා තව ධනය දෙන්නම් කියලා කියනවා ඒ වුණත් පොඩියෙකෝ බොලා ඉන්න විදියට නම් මට ටිකක් බය හිතෙනවද මන්ද බඩාව මතුරබිය තම අයියා මතුරබිය තම අයියේ ඕනෑනං බිල්ලා එකයි දෙකයි Aduh, Sunani. Itu. Aduh. Ay, mati Suna. Oke, kok. Bola. Oe taram laku mini hack deh. Minta apa bola ini? Meyakinkan kedua, meyakinkan. Oke ini, kedua minta langkah ini kamu kelunane. Aneh, sedikit abu terus. මට සමාවෙන්ට මෙතන වෙන්නදට ඕම බිලි පූජා තියෙනකොට මාරාවේශයෙන් කෑගාගෙන සීවි කල්ල මල මූතර පිට වෙන අය මං ඕන තරම් දැකලා තියෙනවා ඔය කඩුවෙන් 100 ගාණක් මම මරලා තියෙනවා ඒත් මේ කඩුව ඇකිලිලා ගියේ අනේ මට සමාවෙන්ට ඔබ වහන්සේ මොකුත් දන්නේ නැති ගානට හිටියේ කොහමද? බය හිතුන්නේ නැද්ද? පින්වත බය නොවන බව මගේ ස්වභාවයයි. මරණය ගැන මට බයක් නැහැ. තැති ගැනීමක් නැහැ. හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ මේ සිත තුළ ඇති කෙලෙස් නිසායි. ඒ කෙලෙස් වලින් නිදහස් වෙන කෙනා සියලු ප්‍රශ්න වලින් නිදහස් වෙනවා. ඒ නිදහස තුළයි මා ජීවත් වෙන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයකින් මට පීඩා වෙන්නේ නෑ. අනේ සිංගිති ස්වාමීනි ඔබ ඔය තරම් හරබර වචන වලින් අපේ හිත සනසාලන්නේ කොහමද? කවුද ඔය තරම් පුංචි හිත සන්තුන් කොලේ? පින්වත
සැවැත් නුවර ඉන්නවා නුවණින් අගතැන්පත් මහා ශාස්තෘන් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි අටලෝ දහමින් කම්පා නොමන සිතක් ඇති කර ගැනීමේ විශ්මිත රහස මට ඉගැන්නුවේ. අනේ සිංහිත ස්වාමීනි, පිළි පූජාවට ඇවිලූ මේ ගින්නට වඩා අපේ සිත් ගිනිගෙන ඇවිලෙනවා. කොච්චර කඩු කිනිසි තියන් හිටියත් අපි ළඟ හැමතිස්සෙම තියෙන්නේ තැති ගැනීමත් භයත් ස්වාමීනි. හිත ගිනි ගන්නවා. අනේ අපිවත් ඔබ වහන්සේගේ ඒ නුවණැති ශාස්ත්‍රූන් වහන්සේ ළඟට එක් කරගෙන යන්න. මේ අපි 500 දෙනාම පැවිදි කරගන්න. අපිටත් ඔබ වහන්සේට වගේම සංසිඳුණු සිතක් උපදවාලා දෙන්න. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා. මම ඔබ සියලු දෙනාවම භාග්‍යවතුන් වහන්සේ ළඟට එකගෙන යන්නම්. ඔබලා කොතරම් දරුණු හොරු වුණත් ධර්මය තේරුම් ගැනීමට තරම් පින්වන්තයි. පින්වතුනි, මේ පින කියන්නේ හරිම අද්භූත දෙයක්. පින්වන්තයා ධර්මය අවබෝධ කරගන්න එක වළක්වන්න බැහැ. ඒකට හොඳම උදාහරණය මම. ඒ කිව්වේ ස්වාමීනි. මේ මගේ ඇහැ ළඟ තියෙන තුවාල කැලල පේනවද? කොහොම බලන්න මේ මිටින් එසේමයි පේනවා. මගේ අම්මා මං හුසෙන් දෙදීම අසනීපයකින් මිය ගියා. මා සමග ඇයව දල්සෑයක දැල්වූවා. ඒත් දරු ගැබ ගිනි ගත්තේ නැහැ. ඒ නිසා සොහොන් පල්ලා අඟුරු ගොඩ ගසා මවගේ උතරේට උල්වලින් ඇනලා ආපහු ගෙන තිබ්බා. ඒ ඇන්න උල් පාරක් මගේ ඇහේ වැදිලා තියෙනවා. අන්න ඒ වෙලාවේ ඇතිවෙච්ච කැලල තමයි මේ තියෙන්නේ. ඒත් මාව පිච්චුනේ නැහැ. පහෝදා පවුලේ නෑදෑයෝ දරසෑයේ ගිනි අඟුරු නිවන්න ආවලු. ඒ වෙලාවේ මම පණ පිටින් ගිනි අඟුරු ගොඩේ ඉන්නවා දැකලා තියෙනවා. කොහොම හරි මගේ ඉල්ලීමකට මාව පැවිදි කරලා දැන් මං සසර දුක් සියල්ල ඇත්හරලා ඉන්නේ. අනේ සිංහිත ස්වාමීනි, ඔබ වහන්සේට කළේ බරපතල වරදක්. අපට සමාවෙනු මැනවේ. මා ඇතුළු සියලු දෙනාම ඔබ වහන්සේගේ ඒ ශාස්ත්‍රූන් වහන්සේ ළඟට කැඳවාගෙන යනු මැනවේ. සංකිච්ඡ සාමණේරයන් වහන්සේ අර සොරුන් 500 දෙනාත් කැටුව තමා සමග වනයට වැඩම කළ අර 39ක් භික්ෂූන් වහන්සේ වැඩවසන ආරණ්‍යයට වැඩම කළා. එහිදී සොරුන් 500 දෙනා පැවිදි කරවා වනයට මුලින් තමා සමග වැඩම කළ භික්ෂූන් වහන්සේලා 39ට භාවනා කිරීමට උපදෙස් හා මාර්ගය කියාදී භාග්‍යවතුන් වහන්සේ ළඟට භික්ෂූන් 500 දෙනා පිරිවරාගෙන වැඩම කළා. එහිදී භාග්‍යවතුන් වහන්සේ අර 500ක් දෙනාගෙන් ප්‍රශ්න කළේ යෝචවස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායිනෝ සියක් කවුරුදු ගෙවාදමුවත් දුසිල් නොදැමුණු බාලදිවියක් පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් ඇතිවෙන සිතක් නම් නැත ගෙවයි නම් ලෝ එකම දවසක්
සුසිල්වත් වූ දැහැමි දිවියක් උතුම්මයි ඒ ගෙවෙන එදවස සිතක් සැලසෙනවා එයින්